ගොඩක් වෙලාට අපි ඉනිශියලි ඕනම ඉන්වෙස්ටර් කෙනෙක් කොච්චර නොලෙජ් එකක් තිබුණත් සමහර වෙලාවට හැම වෙලෙම සක්සස් වෙන්නේ නැහැ. පොඩි ඇට්‍රැක්ටිව් රයිට් ඉෂුව එකක් ආවා. ඒක ඇට්‍රැක්ටිව් ගොඩක් වෙලාවට ඒකෙන් යම්කිසි විදිහකට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒක ඇනවුන්ස්මන්ට් එක ආපු ගමන් ෂෙයාර් ගේ ප්‍රයිස් එක තිබුණ රුපියල් 70ක් වගේ ෂෙයාර් එක අප් වුණා රුපියල් 100. 150 විතර වගේ වෙනකන් අප් වුණා. සතියක් දෙකක් තුළ ආයෙ ෂෙයාර් එක ආවා 100ට. මම ෂෙයාර් එක බයි කරා රුපියල් 89 90 වගේ. ෂෙයාර් එකට ඩිමාන්ඩ් එකක් ආපුවාම ෂෙයාර් එක තවත් ඉස්සරහට ගියා. අන්තිමට ෂෙයාර් එක නැතර වුණේ 350යි. ඉතින් අපි අයිඩෙන්ටිෆයි කරලා ඒවට ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඉතින් ඒක යම් කිසි විදිහකට ස්මාර්ට් ඉන්වෙස්ටිං එකක්. මගේ ජීවිතයේ මම කරපු හොඳම ඉන්වෙස්ට්මන්ට් එක. ඉතින් ඒක ජීවිතය අමතක වෙන්නේ නැහැ. වෙබ් පෝර්ටල් එක ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි අපේ ඉන්වෙස්ටර්ස්ට. මේ වගේ ප්‍රොඩක්ට් එකක් මං හිතන්නේ නැහැ වෙන කිසිම කෙනෙක් ලොන්ච් කරලා තියෙනවා කියලා. දැන්ට මාකට් එකේ තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.